කොහොමද? අද ඉතින් එන්නලා තියෙන අපේ Free Fire game එකට අලුතෙන් එන්න තියෙන ඉතින් පොඩි item වගේ පොඩි කියන්නේ ඉතින් පොඩිමත් නැහැ. ඉතින් වැඩි කතා වුන්නේ නැහැ. ඉතින් අපි අද යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපිට ඊළඟට ඉතින් මේ වගේ බෑග්පැක් එකක් එන්න තියෙනවා. ඉතින් මේක බොහෝ දුරට මේ වගේ මේ ස්පින් කරන්න තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ලස්සන බෑග් එකක්. ඉතින් මේකට ඩයමන්ඩ් ඉතින් මං හිතන්නේ 2000 3000ක් අත්‍යයි ස්පින් කරලා එන්න. ඉතින් ලක් එක අනුව ඉතින් කලින් එන්නත් පුළුවන්. ඉතින් ඊළඟට අපිට ස්පින් කරන්න එනවා මේ වගේ ලොබි ඉමෝට් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ස්කෝඩ් එකත් එක්ක ඉතින් මේක ප්ලේ කරලා බලන්න. ඉතින් මේකත් ඉතින් සුපිරියක් තමයි ඉතින්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ පුළුවන් කට්ටිය ගන්න අනිවාර්යයෙන්ම මේ ලස්සන ඉමෝට් එකක්. ඉතින් අපි ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඊළඟට ඉතින් අපිට එන්න තියෙන මේ වගේ මේල් බන්ඩල් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ මේ ලස්සන බන්ඩල් එකක්. ඉතින් මේ බන්ඩල් එකේ නම තියෙන ඉතින් මම කියනවා හරියට දන්නේ නැහැ. ලීඩ් රෝස් බන්ඩල් කියලා ඉතින් ලස්සන බන්ඩල් එකක්. ඉතින් අපිට නම් මේ විදිහටනේ අපිට අර වගේ රින් ඉවෙන්ට් එකකට තමයි එන්නේ මේ වගේ නම් එන්නේ නැති අපිට. ඉතින් බන්ඩල් එකේම ෆීමේල් බන්ඩල් එකක් තියෙන. ඉතින් මේක ඉතින් අයර්න් රෝස් බන්ඩල් කියලා තමයි මේක තියෙන්නේ. ඉතින් දෙකම ඉතින් ලස්සනයි. ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් දෙකම ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ලස්සන බන්ඩල් දෙකක්. ඉතින් වැඩි කතාවක් නැහැ. ඉතින් අපි යමු ඊළඟට කියන්න යන දේ ඉතින් ලොකු විශේෂ දෙයක් ඉතින් අපේ ගේම් එකේ අපි සෙල්ලම් කරන M60 ගන්න එකට ඉතින් වෝ ගන්න එකක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ මේ වෝ ගන්න එකේ නම තමයි ඉතින් ඩ්‍රීම් බේකර් කියලා තමයි මේකේ නම තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක තමයි ගන්න එක. ඉතින් සුපිරියට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ගන්න එකයි ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වගේ ටයිටල් එකකුත් මේ ගන්න එකට හම්බෙනවා. ඉතින් අපි ඇනිමේෂන් එකකින් පොඩ්ඩක් මේ වගේ තමයි ස්විච් ඇනිමේෂන් එක තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි අපේ කී නොටිෆිකේෂන් ටික පෙන්නන්නේ. ඉතින් මේක ඉතින් කී සවුන්ඩ් එක තමයි මේක. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති. ඉතින් මම සන්දේ අඩු කරගන්නවා. ඉතින් මේ තියෙන ඉතින් ඉමෝට් එක පට්ටම ලස්සන ඉමෝට් එකක්. ඉතින් පට්ටම ලස්සන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙන ඉතින් අප්ග්‍රේඩ් ඇබිලිටිස් ටික. ඉතින් ඔයගොල්ලන්ට පේනවා රීලෝඩ් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන කීල් එෆෙක්ට් එක මේ තියෙන ෆයරින් ඉෆෙක්ට් එක. ඉතින් මේ තියෙන හිට් ඉෆෙක්ට් එක. ඉතින් මම දැන් පෙන්නන්නම් මේකේ ප්ලේන් වීඩියෝ එකක්. ඉතින් අපිට try කරලා බලන්න පුළුවන් නේ. හරි ඉතින් මම මේ ගන්න එක ඉතින් try කරලා බලන්න ඉතින් ආවා. ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතින් මේ වගේ තමයි පෙන්නන්නේ. ඔන්න ඔහම තමයි පෙන්නන්නේ. ඉතින් අපි ෆයර් කරලා බලමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ෆයර් රේට් එකේ පස්සේදී ඔයගොල්ලන්ට පේනවා සුපිරියට වදිනවා. මේ සුපිරිම යෝගන්නයක් තමයි අනිවාර්යයෙන් ඔයගොල්ලෝ පුළුවන් කට්ටිය ගන්න. අපි try කරලා බලමු. ඉතින් කට්ටියට හරියට බලා ගන්න බැරුණා නම් ඉතින් ඔයගොල්ලන්ට වෙන හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කරන ඩැමේජ් එකක් සුපිරි. ෆයින් රේට් එකක් සුපිරියි. ඉතින් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කියනවා I think මේක ඉතින් next දාගත්තා කියන්නේ ඉතින් සුපිරියටම VR මැච් වල CS මැච් වල අපිට පුළුවන් කීල් එහෙම දාගන්න. හරි ඉතින් අපි ඊළඟට යමු ඉතින් මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එකට ඉතින් එන්නේ ඊළඟ බන්ඩල් එක තමයි ඉතින් මෙන්න මේ බන්ඩල් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා පට්ට සුපිරි ලස්සන බන්ඩල් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ හෙයාර් ස්ටයිල් එකක් අපිට හම්බ වෙනවා. ආයි මේ වගේ සන්ග්ලාස් දෙකක් හම්බ වෙනවා. ඉතින් ආයි මේ වගේ රතු පාට සපත්තු දෙකයි කල්සමයි මෙන්න මේ කිට් එකයි. ඉතින් මේ තියෙන ෆුල් බන්ඩල් එක ඉතින් ඔයගොල්ලන්ට පේනවා
සුපිරි පට්ටම ලස්සන ඉතින් බණ්ඩල් එකක්. ඉතින් අපිට නම් බොහෝ විට ඉතින් කෙලින්ම බණ්ඩල් එක තමයි පෙන්නන්නේ. මේ වගේ පොඩි කැලි කැලි පෙන්නන්නේ නැහැ. ඉතින් මේක තමයි ඉතින් අවසානයේ පෙන්නන්න තියෙන ඉතින්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා සෙට් වෙන්න ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉතින් හම්බෙමු.